මිනිස් මනස ගැන කතා කරන ඕනෑම වෙලාවක අපේ මතකයට එන ශ්‍රේෂ්ඨ නාමයක් තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඔස්ට්‍රියා එක්සත් රාජධානියේ කොටසක් වුණ මොරෝවියා නම් කුඩා නගරයේ 1856 මැයි මස 6 වන දින මෙලොව එළිය දුටු ඔහු ජීවිත කාලයම ගත කරේ වියානා නගරයේ. මනෝවිශ්ලේෂණවාදයේ පියා වන මොහු මෝහන විද්‍යා අංශයෙන් වගේම ස්නායු හා මොළය ආශ්‍රිත ආබාධවලටත් ප්‍රතිකාර කරා. 1900දී The Interpretation of Dreams නම් ග්‍රන්ථයත් 1923දී The Ego and the ID නම් ග්‍රන්ථයත් එළි දැක්වුවා. මනෝවිද්‍යා ශ්‍රේෂ්ඨයට අද්විතීය සේවාවක් කළ මොහු 1933 සැප්තැම්බර් 23 වන දින සිය දිවි ගමන අවසන් කළා. හරි අපි වැඩසටහන ආරම්භයේ ඉඳලම කතා කරේ මනස කියන්නේ මොකද්ද මානසික රෝගයක් කියන්නේ මොකද්ද වගේ කරුණු කීපයක් කතා කරා. ඒ වගේම අපිට කතා කරන තව කරුණු රාශියක් තියෙනවා. හැබැයි අපි මෙන්න මේ වෙලාව වෙන් කරගත්තේ මානසික රෝග වැළඳීමට හේතු මොනවද කියලා කතා කරන්න. හරි. එහෙනම් අපි බලමු මේ මානසික රෝග කියන දේවල් කොහොමද හැදෙන්නේ අතර. ඉතින් මිනිස්සු අපි දකිනවා දැන් සමාජයේ විවිධ දේවල් මිනිස්සු කතා වෙනවානේ. ඉතින් මානසික ලෙඩ කියලා කියනවා, රෝග කියලා කියනවා. ඉතින් විවිධ වචන බොමාරු වෙනවා. මම හිතන්නේ මට වෙන්න පුළුවන් අනිත් හැමෝටම ලෝකේ ජීවත් වෙන හැමෝටම කොතන හරි තැනක මේ සයිකොලොජිකල් ඩිසෝඩර් කියන මොනවා හරි ප්‍රශ්නයක් අපි හැමෝටම තියෙනවා. කාටවත් කියන්න බෑ මම පර්ෆෙක්ට්. ඕකේ මට කිසි දෙයක් නෑ මම කිසි අවුලක් නෑ කියලා කාටවත් කියන්න බෑ. ඉතින් ඒ නිසා මේක මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ. ඔව් අපි අද මනස්මානය තුලින් කතා කරේ මනසේ ගැඹුරු තැන් ගැන. ඒ වගේම මනස කියන්නේ අපිට අතින් අල්ලලා බලන්න බැරි අතිශය සංකීර්ණ පද්ධතියක්. ඒ වගේම මෙන්න මේ මනස කියන එක නිරෝගීව තියාගන්න එකත් ලේසි වැඩක් නෙවෙයි. තවද මේ මනස රෝගී වුණාම සුවපත් කරන එකත් ලේසි වැඩක් නෙවෙයි. මෙන්න මේ ගැන තමයි අපි අද මනස්මානය තුලින් කතා කරේ. ඒ වගේම මේවට කරන්න පුළුවන් ප්‍රතිකර්ම ගැනත් අපි ඔයාලව අද දැනුවත් කරන්න හිතුවේ. අපි වැඩසටහන පුරාවටම පෙන්නලා දුන්නේ රෝගීව සිටිනාට වැඩිය නිරෝගීව සිටින එක තමයි වඩාත් වැදගත් කියලා. නිරෝගීව සුවපත් ජීවිතයක් ගත කිරීමට ලොකු දේවල් කිරීමට අවශ්‍ය නැහැ. මානසික රෝග වලින් තොරව නිරෝගී ශක්තිමත් ජීවිතයක් ගත කිරීම මේ ඔබට මනා පිටුහලක් කරන නොඅනුමානයි.
තවත් ජීවිතයේ ගැඹුරු තැන් සොයාගෙන යන්න, සංකීර්ණ දේවල් සංකීර්ණ විදියට ගන්න නැතුව සරලව විසඳ ගන්න, ජීවිතය තව තවත් ලස්සන කරගන්න වගේම ශක්තිමත් කරගන්න උදව් වෙන්න තවත් දවසක අපි මනස්මානය තුලින් හමු වෙමු. එතෙක් ඔයාලට සුන්දර දවසක්.